හොඳයි බලමු ඉදිරි දින කිහිපයේ කාලගුණය කොයි ආකාරයටද වෙනස් වෙන්නේ කියන එක. බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ ආශ්‍රිතව ඇති වූ අඩු පීඩන තත්ත්වය පීඩන අවපාතයක් බවට වර්ධනය වෙලා දැන් ඒක දිවයිනේ උතුරට බරව තමයි පවතින්නේ. මේ හේතුව නිසා මේ අවස්ථාව වෙනකොට දිවයිනේ උතුරු ඒ වගේම මේ නැගෙනහිර පළාත්වලත් විශේෂයෙන්ම වයම් පළාත් ආශ්‍රිතවත් තදවැසි ඇතිවීම පවතිනවා. ඒ වගේම බස්නාහිර සහ වයම් පළාත් වලටත් මේ තත්ත්වය ඇති වී තියෙනවා. හැබැයි මේ තත්ත්වය ඉදිරි දින කිහිපයේදී දැන් පවතින මේ අඩු පීඩන තත්ත්වය දිවයිනින් බැහැරට ගමන් කිරීමත් සමගම විශේෂයෙන්ම 22 විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම 22 23 24 යන දිනවලදී දිවයිනේ බස්නාහිර සබරගමුව ඒ වගේම වයම් පළාත්වල වැසි නැවතත් වැඩිවීමක් අපේක්ෂා කරනවා. මොකද ඒ අඩු පීඩන කලාපයට දිවයිනේ නැගෙනහිර නැත්නම් නිර්ත දිශෙන් හමා යන සුළං හින්දා. එතකොට ඒත් එක්කම වෙන ඍතුතික මෝසම් තත්ත්වය සක්‍රිය වීමක් සිදු වෙනවා. අන්න ඒ හේතුව මත දිවයිනේ නිර්දේශික කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි දිවයිනේ බොහෝ පළාත් වලටත් වැසි ඇතිවීමක් තියෙනවා. මේ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපේ අපේක්ෂා කරනවා. අපි විශේෂයෙන්ම 21, 22, 23, 24 වැනි දිනවල අඩු වැඩිවීම පවතින්න පුළුවන්. 25 වන දිනේ සාපේක්ෂව වැසි තත්ත්වයේ යම් අඩුවීමක් අපේක්ෂා කරනවා. 25, 26 දිනවල අඩුවීමක් අපේක්ෂා කරත් නැවතත් දිවයිනේ ගිනිකොන දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශ ආශ්‍රිතව 27න් පස්සේ නැවතත් අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් පවතිනවා. මොකද මේ රටාව ඊශාන දිග මෝසම් දිවයින හරහා ස්ථාපනය වන තුරු බෙන්ගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පවතින සුළං රටාවල හේතුවෙන් තමයි මේ වෙන්නේ. මේකට තව හේතුවක් වෙන්නේ මේ අන්තර්මෝසම් කාලය තුළ අන්තර්මෝසම් අභිසාරී කලාපයක් ලංකාවට නිර්මාණය වීම හින්දා. මේක හැම අවුරුද්දකම වගේ ගොඩක් අවස්ථාවලදී වෙනවා. අඩු වැඩි වශයෙන් තමයි වෙන්නේ. දැන් මෙම අවුරුද්දේදී ඒකට සුදුසු ආකාරයට බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ සැකසීමක් අපේක්ෂා කරා. කොහොම වුණත් මේ වැසි තත්ත්වය ඉදිරි දින කිහිපෙත් පවතිනවා කියන එක තමයි විශේෂයෙන් ගැන සැලකිලිමත් වෙන්න ඕන. සමහර ස්ථානවල මිලිමීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. වැසි සමග සමහර විට මේ පීඩන කලාපයේ දිවයිනින් බැහැරට ගමන් කිරීමේදී සුළං ඇතිවීමක් අපේක්ෂා කරන අතර වැසි සමග සුළං නැති වුණොත් ඒ සුළඟේ බලපෑමට ලක්වීම මතත් යම් දේපලහානි අලාභහානි සිදුවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ගංගාශ්‍රිත ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යාමකුත් අපේක්ෂා කරනවා. මොකද මේ ඉදිරි දින කිහිපෙත් මේ වැසි පවතින හින්දා කොහොමත් සුළු වශයෙන් අඩුවීමක් හෙට දිනේ බලාපොරොත්තු වුණත් විශේෂ අඩුවීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අඩු වැඩි වෙමින් 25 වනිදා දක්වා මෙම තත්ත්වය පවතින්න පුළුවන් කියන එක තමයි කියන්නේ. 25 සුළු අඩුවීමක් තියෙනවා. අපි බලමු ඉන් ඉදිරියට කොයි ආකාරයකද වෙනස් වෙන්නේ කියන එක සම්බන්ධව. කොහොම වුණත් ඊශාන දිග මෝසම් ස්ථාපිත වනතුරු මේ අඩු වැඩි වශයෙන් පවතින්න පුළුවන් කියන එක තමයි අදහස් කරන්නේ. හොඳයි බලමු වෙනස් වීමක් තිබුණොත් දන්නන්නම්. ස්තුතියි.